ආයිබෝවන් Secret of Tasty YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න කියලාත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ බත් කන්න, පාන් කන්න, ඉඳිආප්ප කන්න ඕනෙම කෑමකට ගැලපෙන විදිහ ටින් මාළු කරි එකක් එහෙම නැත්නම් ටින් මාළු හොද්දක් හදාගන්න විදිහ. ඇත්තටම මේ හොද්ද ගොඩක්ම රසයි. මං කියන විදිහට try කරලා බලන්න. මුලින්ම අපි යමු වීඩියෝ එකට. මේ විදිහට ඇතිලියක් අරගෙන මං ඒකට තලාගත්තු සුදු ලුණු ටිකක් එකතු කරගන්නවා. කපාගත්තු බීලුණු ගෙඩි භාගයක් වගේ එකතු කරගන්නවා. අමු මිරිස් ටිකක් හීනියට වගේ තමයි කපලා එකතු කරගන්නේ. කරපිංචා ටිකකුත් එකතු කරගන්නවා. තියෙනවා නම් ඔයාලා රම්පෙ ටිකක් දාගන්න. මං ගාව අද රම්පෙ නැහැ. ඒ වගේම කුරුඳු පොතු ටිකක් දාගන්නවා. තව තක්කාලි දාගන්න. ඊළඟට ගම්මිරිස් වලින් තේ හැන්දක් වගේ දාගන්න. අමු 3-5 කුඩු තේ හැන්දක් දාගන්න. තව මිරිස් කුඩු වලින් තේ හැන්දක් වගේ ප්‍රමාණයක් එකතු කරගෙන කහ කුඩු තේ හැඳි භාගයක් වගේ එකතු කරගන්නවා. ඊළඟට මම මේකට ලුණු ටිකක් එකතු කරලා මම මෙතනදී එකතු කරන්නේ ටින් මාළු එකේ තියෙන අර වතුර එක. ලුණු තක්කාලි මේ ටික තැම්බෙනකම් මම මේක ලිපෙන් තියාගන්නවා. ටින් මාළු එකේ වතුර දාන්න අකමැති කෙනෙක් නම් ඔයාට මේකට වතුර එකතු කරගන්න පුළුවන්. මාළු එකේ තියෙන ග්‍රේවි එක ගන්න හොඳ නැහැ කියලා සමාජ මතයක් තියෙනවා. සාමාන්‍ය ටින් මාළු හදද්දී ඒක ලොකු උෂ්ණත්වයකට භාජනය කරනවා. මොකද ඒක අර ඇට කටු පවා නිකන් අර දි รา පත් වෙලා වගේ තියෙන්නේ. ඒ නිසා ඉතින් මේකේදී ඒගොල්ලෝ ලුණු තෙල් වගේ දේවල් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් එහෙම නුසුදුසුයි කියලා මතයක් නැහැ. අපි කැමති නම් මේ දේවල් අපිට එකතු කරගන්න පුළුවන්. ඒකේ කිසි අහිතකර තත්ත්වයක් නැහැ. ඊට පස්සේ මේ ටික ටිකක් හොඳට උතුරගෙන එනකොට මම මේකට එකතු කරගන්නවා මිටි කිරි ටිකක්. මිටි කිරි ටිකක් එකතු කරලා මේක හොඳට හැඳි ගන්න. ඊට පස්සේ හොද්ද ටිකක් හොඳට උතුරාගෙන වගේ එනකොට තමයි මම මගේ ටින් මාළු ටික මේකට එකතු කරගන්නේ. මිටි කිරි ටික එකතු කරලා දිගටම හැඳි ගන්න කිව්වේ නැත්තම් පොල් කිරි අර කැට ගහන්න වගේ බලනවනේ. එහෙම වුණාම ඇත්තටම අපි හදාගන්න හොද්දේ රසයක් නැති වෙනවා. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට ටින් මාළු එකේ තියෙන මාළු ටික පොඩක් කඩලා වගේ එකතු කරගන්නවා. මේ ටිකත් දාලා පරිස්සමට කලවම් කරගන්න. ටින් මාළු ටික එකතු කරලා අපි ගොඩ වෙලාවක් ලිපේ තියාගන්න නැහැ. මොකද පරිස්සමට කලවම් කරන්න කිව්වේ නැත්තම් මාළු ටික කැඩෙන්න බලන නිසා. මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත ටින් මාළු හොද්ද. ඇත්තටම මේ ගොඩක් රසයි. බත් කන්න, පාන් කන්න, ඉඳිආප්ප කන්න, රොටි කන්න ඕනම කෑමකට ඇත්තටම මේක ගැලපෙනවා. ඔයාලත් මේ රෙසිපි එක try කරලා බලන්න. ඇත්තටම ගොඩක් රසයි. ඒ වගේම පහසුවෙන් හදාගන්නත් පුළුවන්. ඒකට like එකක් දාන්න. ඒ වගේම Secret of Tasty YouTube channel එකත් subscribe කරන්න කියලා ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඔයාලගේ වටිනා අදහස comment එකකින් ලියන්න අමතක කරන්නත් එපා. එහෙනම් තවත් අලුත් රසබර වීඩියෝ එකක් අරගෙන ඔයාලා හම්බ වෙන්න නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.